මන්නාරම සහල්නැලිය කලාපය ත්‍රස්තග්‍රහණයෙන් මුදා ගැනීමේ තම ඉලක්කය ඊයේ නිමා කළ 58 වන සේනාංකය අද ඉදිරියට තවත් කිලෝමීටර් 4ක දුරක් ගමන් කර තිබෙනවා. පූර්ණරෙන් මාර්ගය හරස් කොට LTT සකස් කර තිබූ යුද අගල හා ආරක්ෂක බැටද බිඳ දමමින් වෙඩිතල් තිබූ මුහුදු කොටි මූලස්ථානයට කිලෝමීටර් 2කමාරක් ආසන්නයට 58 වන සේනාංකයේ බටපිරිස් පැමිණ සිටිනවා. පලායන ත්‍රස්තවාදීන් මරෝගුල් හා බිම්බෝම්බ ප්‍රදේශය පුරා අටවා තිබෙනු දැකගත හැකියි. මේ අතර වවුනියාව පෙරියමඩු දෙසින් මඩු වෙඩිතල් තිබූ මාර්ගයේ ඔස්සේ 57 වන සේනාංකයද අද කිලෝමීටර් 1කමාරක් දුරට ඉදිරියට පැමිණ තිබෙනවා. මන්නාරමෙන් ඉදිරියට පැමිණි සේනාංකය හා වවුනියාවෙන් ඉදිරියට පැමිණි සේනාංකය අද මධ්‍යහ්නය වන විට එකිනෙකාට යාවී සිය ආරක්ෂක වැට ස්ථාපිත කර තිබෙනවා. මෙය වන්නේ මෙහිමේ සුවිශේෂ ජයග්‍රහණයක් බව යුද හමුදා මූලස්ථානය ප්‍රකාශ කරනවා. වෙඩිතල් තිව් ප්‍රධාන සැපියුම් ප්‍රවේශ මාර්ග අවහිර කොට යුද හමුදාව වෙඩිතල් තිව් වට කර සිටිනවා. ආරක්ෂක හමුදාවල ගමන වැළැක්වීමට අටවා තිබූ බිම්බෝම්බ හා ඇතැම් මරෝගුල් පවා අතරමඟ දමා ත්‍රස්තවාදීන් පලා ගොස් ඇති බව දැකගත හැකියි. මේ අතර වන්නේ මෙහිමේ ජයග්‍රාහීව ඉදිරියට යන යුද හමුදා බටපිරිස් දිරිගැන්වීමට සාමාන්‍ය ජනතාව ඉදිරිපත්ව සිටිනු දැකගත හැකියි. කොට්ටාව මාලපල්ල ගම්වාසීන් තම ප්‍රදේශයෙන් ඒකරාශී කරගත් තැඹිලගෙඩි 4000ක් යුද බිමට පැමිණ බටවිරිස්සිත පරිත්‍යාග කිරීම අද සවස අපට දැකගත හැකි වුණා. දැඩි අවුරශ්මියක් හා ජලහිගයක් පවතින ප්‍රදේශයකයි මේ වන විට බටපිරිස් ඉදිරියට ගමන් කරමින් සිටින්නේ. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම වන්නේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට. මුළුමනින්ම බලය තහවුරු කරගත් මන්නාරම සහල් බදුන කලාපයේදී LTT සතුව තිබූ අවි ආයුධ විශාල ප්‍රමාණයක් යුද හමුදාව සතු කරගෙන තිබෙනවා. එම අවි ආයුධ හා උපකරණ මන්නාරමේ 58 වන සේනාංක දූලස්ථානයේදී මාධ්‍යවේදීන් වෙත ප්‍රදර්ශනය කිරීම අද පෙරවරුවේ සිදු වුණා. නැගෙනහිර තොප්පිකල සටනින් පසු LTTෙන් ලබාගත් විශාලතම අවිතොගය ලෙස මෙය සැලකෙනවා. අල්ලාගත් ප්‍රදේශ පුරා තවමත් සෝදිසි මෙහෙයුම් සිදුවන අතර තවදුරටත් අවි ආයුධ හමුවෙමින් පවතින බව යුද හමුදාව පවසනවා. දැඩි ප්‍රහාර වලින් LTTයේ මෙවන්ම අවිතොගයක් මුළුමනින්ම විනාශ කළ බවද 58 වන සේනාංකය ප්‍රකාශ කරනවා. භූමිය මෙන්ම LTTයට විශාල වෙඩි බලයක්ද මේ ගැටුමේදී අහිමි වී තිබෙන බව පැහැදිලියි. 2000කට අධික ජීවිත සංඛ්‍යාවක්ද LTTයට මන්නාරම ගැටුම්වලදී අහිමි වූ බව යුද හමුදාව තහවුරු කරනවා. නියගිය LTTE සමාජිකයන් වෙනුවෙන් LTT විසින්ම මුද්‍රණය කර තිබූ ඔවුන්ගේ ඡායාරූප හා නම් ඇතුළත් සමරු පෝස්ටර ඊට නිදසුන් සපයනවා. LTTE ආරක්ෂක නිවස තුළ අලවා තිබූ එම පෝස්ටරද අද මාධ්‍යවේදීන් වෙත ප්‍රදර්ශනය කෙරුණා. LTTE ප්‍රධාන පෙළේ නායකයන් රසද්ද නියගිය සමාජිකයන් අතර වන බව එම ඡායාරූප අනුව තහවුරු වෙනවා. සහල් බඳුන කලාපයේ සිට විදුපල්ති දෙසට අග්නියත් සේනාංක ඉදිරියට ගමන් කළා. යෝධයන් පෝෂණය වන සහල් බඳුන කලාපයේ හමුදා ජයග්‍රහණය දැක බලා ගැනීමට මාධ්‍යවේදීන් 20කට ආසන්න පිරිසක් අද යුද බිමට පැමිණ සිටියා. ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය හා යුද හමුදා මාධ්‍ය ඒකකය මෙම මාධ්‍ය චාරිකාව සංවිධානය කර තිබුණා. වන්නේ සටන් බිමේ ඓතිහාසික ජයග්‍රහණයක් ඊයේ දිනේදී යුද හමුදාව සනිටුහන් කළා. ඒ මන්නාරමෙන් ඉදිරියට ඇදෙන 58 වන සේනාංකයත් වවුනියාවෙන් ඉදිරියට ඇදෙන 57 වන සේනාංකයත් දැන් එක්ව LTT බලකොටු වෙත එහෙම නැත්නම් උතුරු ප්‍රදේශයේ දෙස එකට ගමන් කිරීමටයි දැන් සූදානම් වන්නේ. මා දැන් සිටින්නේ මන්නාරම සටන් බිමේ. යුද හමුදාවේ සන්නාසන්නද්ද රථ වෙඩිතල තියු බලා ඉදිරියටම ගමන් කරමින් සිටින අතර බරාවි ප්‍රහාරද නිරන්තරයෙන් LTT ඉලක්ක වෙත එල්ලවන අයුරුයි මේ. LTT සංවිධානයේ නායකත්වය බොහොම කැඩී බිඳී තියෙන්නේ. මේ ප්‍රදේශය මාස 8ක වගේ 9ක කාලයේදී අනදෙන ඔවුන්ගේ නායකයන් කියන කට්ටිය මේ වෙන විට ඉතාමත් පසුපසට ගිහිල්ලා ඉන්න බව අපිට පෙනී යනවා. ඔවුන් කතා කරන ස්ථානය බැලුවම් පස්සේ ගොඩක් පස්සට වෙඩි දැලුවුතුලිමුත් පස්සට තමයි දුවලා ගිහලා නැවතිලා තියෙන්නේ.